morning guys. ඉතින් අද අපි අම්බුලාව යන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් ඉතින් වැලිමෙන් ඉඳන් මේ නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ හග්ගල පාස් කරගෙන. මෙතෙන් ඉඳන් අපි යන්න ඕනේ ගම්පොලට. ඉතින් නුවරඑළිය හරහා ගම්පොල පැත්තට යන්න ඕනේ. දැන් මේ නුවරඑළිය ගෙගිරි පාක් එක පැත්තට නැවතුණා ඔයාලට පොඩි වීඩියෝක් ගන්න ඉතින්. දැන් බලන්න මේ ගෙගිරි පාක් එක ලස්සන මේ පැත්තේ. ඉතින් guys මේ දැන් යන්නේ අතරතුර ඔයාලට පේන ඇති මේ දිය රම්බොඩ දියැලෙන් වතුන දිය පහර. ඉතින් ඔයාලට පේන ඇති ලස්සනට. ඉතින් අපි ඉස්සරහට යමු. දැන් ගම්පොල ටික ලඟ වෙලා ඉන්නේ. අපි යමු ඉස්සරහට. ඉතින් guys ඔයාලට පේන ඇති මෙන්න මේ හරිය මේ තියෙන කොත්මලේ ජලාශය. බලන්න මෙතනට පේන view එකේ ලස්සන. ඔයාලට පේන ඇති මේ ඉන්නේ කවලක් දැන් හරිය ඉතින් ඔයාලට පේන ඇති. ඉතින් මේ පල්ලෙහා පාර වලට පේන ඇති වටරවුම තියා ආවිල්ලා මේ පල්ලෙහා පාරේ කොත්මලේ ජලාශයට යන්න පුළුවන්. ඉතින් කොත්මලේ ජලාශය මම ඔයාලට දැන් පේන්න දාන්න. ඉතින් මේ තියෙන කොත්මලේ ජලාශය. ඉතින් මේ කොත්මලේ ජලාශයට යන්න නම් මේ පල්ලෙහා පාරේ දිගේ. ඉතින් අපි යන්න ඕන උඩ පාරේ. ඉතින් උඩ පාරේ 79 පාර වැඩිම කොළඹ. ඉතින් 79 පාරේ ඔයාලා ගම්පොල හරියට අපි ගම්පොලට දැන් යන ගමන්. ඉතින් අපි යමු ඊළඟට. ඔයාලට පේන ඇති මේ ඉන්නේ ගම්පොල නගරේ. ඉතින් ගම්පොල නගරෙන් ඔයාලට පිටිපස්සේ පාරවල් දෙයක් අර පිටිපස්ස දකුණට පැත්තට වෙන්න තියෙන පාරේ එනවනම් කොළඹ පාරේ ඉන්නේ කොළඹ මේ පැත්ත නුවරඑළිය පාර. ඉතින් නුවරඑළිය කොළඹ පාරේ මේ වක්කට පැත්තට වෙන්න තමයි පාර තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් guys ඔයාලා දකින්න ඇති ඉතින් අර කොළඹ නුවරඑළිය පාරෙන් ඇතුළට දාලා ආවම කෙලින් පාර දිගේ වෙන්න ඕන හතරමං හන්දිය දෙනවා. ඒක එකකවත් දාන්න නැතුව කෙලින් වෙන්න ඕන. ඉතින් ඔයාලා කෙලින් යනකොට පේන ඇති අම්බුලාව උඩ කන්ද මුදුනම. අපි දැන් ඕකට තමයි ඉතින් යන්නේ guys. එනවා තිය ගම්බුලාව අපි යමු එනවා. ඉතින් guys ඔයාලට පේන ඇති මේ මේන් රෝඩ් එකේ අම්බුලාව කියලා බෝඩ් එකක් දාලා දෙන අම්බුලාව කිලෝමීටර් 1.7ක් තියෙනවා. මෙන්න මේ පාර ඇතුලේ උඩටම යන්න ඕන කන්ද මුදුනට. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් guys මේ අම්බුලාව ටිකට් කවුන්ටර් එක ඔයාලට පේන ඇති මේ පිටිපස්සේ තියෙන. ඉතින් ටිකට් කවුන්ටර් එකේ මේ හම්බුන ටිකට් එක. ඉතින් ටිකට් එක 200ක් ගත්තා. බයිසිකලයට 100යි. මටයි එක 200ක් ගත්තා. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් ඔයාලත් එනවා නම් ටිකට් පොඩ ප්‍රයිස් වැඩි වැට් එකේ ඉඳන්ම මේක අය කරලා තියෙනවා. ඔයාලත් බලලා ගන්න ටික. අපි යමු එන්න ඉස්සරහට. guys අම්බුලාවේ භාගයක් දුර වෙනකන් විතර ආවා. තව මීටර් 850ක් විතර මුදුනටම තියෙනවා. ඉතින් දැන් වෙනකොට පේන view එක බලන්නකෝ මේ හරි. ඉතින් ලස්සන view එකක් වෙනවා ඉතින් මේ ටිකේ. ඉතින් අපි අම්බුලාව උඩට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලත් එනවා නම් මේ ස්කූටි එකෙන් උඩට යන්න බෑ. අනිත් වාහනේ යන්න පුළුවන්. මේක කන්ද ටිකක් සැර වැඩි, ගැප් එක වැඩි. ඉතින් ඔයාලත් බලලා එන්න ඉතින් වාහනයක. ඉතින් අපි ඉස්සරහට යමු එන.
ගායස් ඉතින් මිස්ට් එක ඇවිල්ලා තියෙන්නේ view එක හරියට පේන්නේ එක පැත්තක බලමු අනිත් පැත්ත. මෙතන view එක ටිකක් පේනවා. Oh guys, මේදු මෙන් පිරී ගිය අම්බුලුවාව. ඔයාලට පේනවා ඇති guys ඉතින් මේක ඉඩ ගොඩක් මහත කෙනෙක් තරම් එන්න බෑ. සාමාන්‍ය මාතකායකින් වෙන්නේ සෑහෙන පොඩි ඉඩ වටේම කැරකිලා මීදුම තමයි දැන් මිස්ට් එක ආවා 12 ගානෙන් පස්සේ මිස්ට් එක එනවා. ඔයාලට පේනවා ඇති මේ යන්න බෑ එතනම හිර වෙනවා. මේ සයිඩ් තියෙනවා කප්පේ සයිඩ් දෙන්න කොරට කී සිටුවම් මෙල්ල තියෙනවා අපේ අම්බුල අදුරට මගේ ඇවිල්ලා මම view එක ගන්න තේන්නවා අම්බුල උඩට යනවා සයිඩ් දෙන්න වැස්සක් වහිනවා උඩට එන්නේ වැස්සක් කරට වහිනවා ආයෙත් වෙන්නේ නැති ඔන්න අම්බුලා උඩට නැගිටින්න අපි මහත කෙනෙක්ට නම් කොහොමත් මෙන්න බෑ මේ හරියට අම්බුලා හදලා තියෙන පුළුවන්ම තරම් කෙත්තුම ආයෙත් එන්න තමයි වෙන්නේ නැති ඉතින් හරිය යන්නත් බෑ යන්න තැනක් පේන්නෙත් නෑ ගයිස් ඕනවා පේන්නේ ඉතින් මෙතේ තියෙන්නේ අම්බුලා මුකනවා මේක යෝනවා ඉස්සරදී වල වෙනත් වහිනවා සෑහෙන්න මිස්ටර්ත් මේ වෙලා තියෙන හොඳටම වහිනවා අපි පල්ලයට යමු ඉතින් ගයිස් වල පේනවා ඇති මීදුම ගලාගෙන යනවා මෙන්න බලාගෙන ගයිස් මීදුමෙන් පිරී ගිය අම්බුලුවාව මීදුම පේනවා ඇති ගයිස් මේ ගස් අස්සේ යනවා ලස්සනට වැස්සත් එක්ක මීදුමත් එක්ක ඒක නම් විඳින්න ඕන එකක් වලට ඇවිල්ලා බලන්න අම්බුලුවාව guys දැන් මිස්ට් එක ඩිග්‍රී අයින් වෙලා යනවා ටිකක් බලමු පහලක් වෙනවා මේ බලන්න guys ඒක පේනවා තමයි ඉතින් බලන්න ඔයාලා තනිත් පැත්තට view එක කොහොමද කියලා guys ඔයාලට පේන ඇති view එක ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ හරියෙන් ඔයාලට මේ පේන මහවැලිගඟ කැන්ඩි පැත්තෙන් ওই පැත්තට යනවා. ඉතින් මේ තියෙන ගම්පොළ නගරේ ඔයාලට පේනවා ඇති ලස්සනට. ගම්පොළ නගරේ බිල්ඩින් සාහෙන් හදලා තියෙනවා. ඉතින් ওই පැත්තේ කැන්ඩි පෙරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතින් කොළඹ සයිඩ් එකට යන්න ওই පාර තමයි මේ පැත්තට වෙන්නේ. අපි සිරිපාදෙත් බලමු එහා පැත්තට වෙනවද කියලා කියලා. ඉතින් guys මේ පැත්තට එන්නේ ශ්‍රීපාදයේ පැත්ත පේන්නේ. ඉතින් ඔයාලට වෙන්නන්න ඕන තව මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවත් ගන්න. මේ
හරි තියෙනවා සීගිරිය වගේම ගලක්. ශ්‍රීපාදයේ මේ සීගිරියෙත් දන්නේ හරියට. ශ්‍රීගිරිය වගේම ගලක්. ඔව් වැඩිගෙන වීඩියෝ ටික ටිකයි කියනවා. වීඩියෝ එක දැන් මම මෙතනින් ඉවර කරන්න කියලා හදන්නේ. ඉතින් අම්බුලා උඩේ ඉඳන් පල්ලෙහාට ආවා. ඉතින් සෙනග වැඩි කට්ටිය එනවා පොඩ්ඩක් අය එනවා. ඉතින් ඒ නිසා පල්ලෙහාට ආවා. ඉතින් පේරේ අම්බුලාව මේ කන්ද මුදුනේම. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ලස්සන ලොකේෂන් එකක තියෙන ලස්සන ටවර් එකක්. ඉතින් මම දැන් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් channel එක subscribe කරලා notification bell එක දාලා තියාගන්න. වීඩියෝ කමෙන්ට් එකට comment එකක් දාන්න. තවත් අයට බලන්න share කරන්න. වීඩියෝ එක හොඳට like කරන්න. ඉතින් අපි ආයෙත් දවසක තවත් ලස්සන traveling vlog එකකින් හම්බෙමු අපි. එහෙනම් යාළුවනේ ජය වේවා හැමෝටම.